අපේ නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පන්සලේ වැඩ ඉන්න මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ දෙසගන පින්නතේ සියලු දෙනාම මේ එක්කහු වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට මේ පින්නතුනි අපෙන් කරන්න ඕන කරන යුතුයකම. පින්කමේ අරමුණ තමයි මම මේ ලියලා තියෙන විදියටම කියන්නේ භාර්යාව සහ දූ දරුවන් විසින් දැන් අවුරුදු 1මාරකට එහාදී මිය ගිය එල්.ඒ.වී. පුණ්‍යදාස මහතාට පින් අනුමෝදන් කිරීම, රෝහිණී සෙනෙවිරත්න භාර්යාව, චාරිකා රෝෂිනී දුව, ලසන්ත රාජපක්ෂ බෑන, නාලකිරන්ද පුතා තරින්දු විජේමාන්න ලේ, අධ්‍යාපනය හදාරන දනුලි රාජපක්ෂ දියණිය සහ දනුල රාජපක්ෂ බුදුනුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන අරමුණක් තියෙනවා. කෙසේ හෝ වේවා මේ පින්නතුන් එක්කහු වෙලා මේ පුණ්‍ය භූමිය තුල ඔය බලාපොරොත්තු වෙන්නේ මේ සිද්ධ කරන්න බලාගෙන ඉන්නේ මනුස්සයෙක් විදිහට මේ ලෝකෙ උත්පත්තිය ලැබපුවාම සිද්ධ කරන්න පුළුවන් මහා විශිෂ්ට පින්කමක් කරන්න. මොකද්ද පින්නතුනේ මේ බණහනගේ තියෙන විශිෂ්ටත්වය? පින්නතුනේ මේ පන්සලේ බණක් තිබිලා යන එකයි බණ අහන්න හිතන එකයි කියන්නේ දෙකක්. පන්සලේ බණට යනවා වගේ නෙමෙයි බණ අහන්න හිතිලා යනකොට. මම දන්නවා මේ ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු ගොඩක් ඇවිල්ලා ඉන්නේ බණ අහන්න හිතිලා. හිතෙච්ච උදවිය. මොකද එහෙම හිතෙන්නේ පින්නතුනේ සංසාරේ සිද්ධ කරපු කරන මහ පුදුම විදිහේ කුසල් විපාක දීම. මේ පින්නතුන් පුදුම විදිහට පින් කරලා ඇති. අකුසල් ගෙවාගෙන යන අතරමඟ සංසාරේ పూర్වේ කරපු පින්වලට ලැබුණු ඉන්ද්‍රියන්ගෙන් ප්‍රයෝජනයක් අරගෙන අර සියලු බුදුරුන්ගේ අනුශාසනාව මොකක්ද? කියන සබ්බ පාපස්සා කරන ආලයති මනිත සියලු අකුසල් නොකළ යුතුයි. එහෙමයි. ඔක කරන්න පුළුවන් මොන ආත්මේ කවුරු වෙලා ඉපදුනාද? මිනිස්සු වෙලා ඉපදුනා විතරයි. කුසලස්ස උපසම්පදා සියලු කුසල් වර්ධනය කළ යුතුයි. සියලු කුසල් වර්ධනය කළ යුතුයි. දැන් බලන්න ඔය දෙකම කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? දැන් අපි ඒකද කරන්නේ? කුසල් වර්ධනය කරලා කුසල් යන ගමන කරන්නේම මොකද්ද? ඔය කුසලයක් ඉස්මතු වෙලා විපාක දෙන්නේ මොකටද? අකුසල් යටපත් කරලා අර නෝබන් කුසල් ටික ඉස්මතු කරගන්න. සත්තුන්ට ඔය chance එක හම්බෙන්නේ. ඒක අපිට හොදටම තියෙනවා. අර උතන රාජගිරියේ තියෙනවනේ අර වික්ටෝරියා එක. උතන පාලමට මෙහා පැත්තේ යනකොට තියෙනවා වම් පැත්තේ. අර අබ්බගාත නිවාසය. මම දැන් ගිහිල්ලත් ඇති බෞද්ධරයක් ඔකට.
මම යනකොට පින්නතුනේ ඊපෙරද එල්පිටි දේශනාවට එතනින් 4ට විතර ගිහින් එල්පිටි පන්සලේ හාමුදුරුවෝ කතා කරලා මම ගහනවා දැන් කොහෙද මෙහෙ තෙරපෙනවලු මිනිස්සු මම තා රාජගිරි එල්පිටි තෙරපෙනවා මම එනවා මම එතකොට දැක්කේ අර අබ්බගාත නිවාස පැත්තේ රෝද මුටු වලට දාලා මේ එළිය දාලා දෙනවා පින්නතුනේ කණ්ඩ බැරි මිනිස්සු නැද්ද? බත් එක තලපේ වගේ හදලා අර වතුරට වගේ කටට ඔහෙ දානවා. බෙල්ල දෙන්නේ පුටුවෙන් පල්ලහැට. මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමේ. අපිට මොකක්ද මේ ලැබිලා තියෙන්නේ? මිනිස්සු වෙලා උපදින්නේ පින්නතුනේ. පාරමිතා පුරන්න. මිනිස්සු වෙලා උපදින්නෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමන පිළිවෙලක් කරගන්න. අද ඉඳන් අධිෂ්ඨාන කරගන්න. ඔය ලැබිලා තියෙන අතපය නිස්කාරණේ නාස්ති නම් කරන්න එපා. එළියට දාන හැම වචනයකටම කවදා හරි වග කියන්න වෙනවා. ඔය යනකොට මිනිස්සු කියනවා නේද ඔය කියන්නේ දවුන්ට ඔහම වෙලා මදි කියලා මේ පැත්තට නම් එහෙම නැත්නම් මං කියන්නේ බොහෝ පැත්තට කියනවා ඒක කාට හරි පවුලේ කාට හරි මොකක් හරි වුණාම අපේ දරුවෝ පවුලේ ළමයි විභාගෙ ෆේල් කියලා එතන අපෝරට කියනවා මම ඊටවල ඔක ෆේල් වෙයි කියලා මිනිස්සුන්ගේ හිත් හරි විසයි පින්නතුනේ. මිනිස්සුන්ගේ හිත්වල ආශිර්වාදය හරි අඩුයි. නිරන්තරයෙන් බලන්න යන එකත් අවමානයට ලක් කරන්න. මිනිස්සු හරි කැමති කාට හරි වරදිනකොට රප්පුඩි ගහලා කියන්නේ. තිරනාරම් පැත්තේ එහෙම නැතුව බොහෝ පන්සල් වල තියෙනවා. මෙහෙම නැත්නම් මෙහෙත් එහෙම තමයි මම දන්නවනේ. ඔය මොකක් හරි දැන් මෙච්චර අපේ ලොකුහාර පේනව නේද? මේවා බබලන්නේ කවුරු හින්දාද? කවුරු හින්දාද? නිගමටත් කියලා තියෙනවා ලොකුහාතර හින්දා කියලා. මගන නිගමට මේවා මේ දිලිසෙන් බල්බල් වලින්ම නෙමෙයි. පොඩි හාමුදුරු නඩත්තු කරගෙන මහාන කරගෙන මේ අපි ගෙන්නලා මේ ලොකු හාමුදුරුවන්ටද බණ කියවන්නේ. මේ පෙන්න පුදුම බණ කැටියක් තියෙන්න මේ. ඔව් පස්සෙන් දානකම් තියෙන මොනවා. මොකටද? කවුරු වෙන්නද මේ කරවන්නේ? මේ දවස් 10 15 කොහෙවත් යන්නවත් පුළුවන්ද පන්සලේ? ඔය කිසි අගයක් නැහැ මිනිස්සුන්ට. අම්මා ජාතියකට ගුණයක් පණයක් කියන්නේ නැති මිනිස්සු. මොකක් හරි ආරංචි යන්න ඕන පන්සලේ. කොහොමද මෙව ගානේ කියන හැටි කියලා. අයිවෙච්ච විදිහට නෙමෙයි කියන්නේ. ඔගිනි තියනවා පිළිතුරු. මේ පැත්තේ ලෙම නැතු ඇති. හදන පදගොඩවල් කියන ගාතු හොඳට පුරුදු වෙන්න. ඔය ලෝවායි මොනා හිතයි දන්නේ ඉතින් මම මේකත් කියනවා. මොකක් හරි දැන් අපි හිතමුකෝ මෙහෙ දහම් පාසලේ අල්ලනව නේද ඔය ශිෂ්‍ය නායකවරු පොරේ. නැත්නම් මේ නැතුව දෙන. ඒක නිකම් පින්නතුනේ ඒ වලෙඩ දහම් පාසල වෙලා යන්නේ වර වෙන බෙහෙත් ගන්න ඕන ආණ්ඩුවේ ක්ලිනික් තියනවා. බැරි වෙලා ඔය දහම් පාසල් ගුරුවරු ඉතින් ස්වේච්ඡාවෙන් නෙමෙයි කරන්නේ. අපෝරට කියනවා එවුන්ට ඕනේ උළු දාගත්තේ. කාටද කියන්නේ? ගුරුවරුන්ට.
මේ පන්සල් 4 හීමාව ඇතුලේ වෙන්න ඕන මොනවද කියලා ඔයත් දන්නවද? මේකේ කරන්න ඕන මොනවද? අර පැත්තේ බෝධින්නාංශ ජීවමානව වැඩ ඉන්න පැත්තව බලන්නේ. ධාතු මන්දිරේ බුද්ධ මන්දිරේ චෛත්‍ය මළුව තියෙනවා. නිකම් හදවතට තට්ටුවක් දාලා බලන්න. කවද්ද අන්තිමට ඇවිල්ලා චෛත්‍ය වල්පල ගැලුවේ. දරුවොත් එක්ක ඇවිල්ලා. වරාවේ. ශාසනය වෙනුවෙන් මොකද්ද කෙරුවේ? හඳුර වෙනුවෙන් නෙමෙයි හොඳ. ශාසනය වෙනුවෙන්. ජීවිතේ හැම තප්පරයක්ම පුරුදු වෙන්න. පන්සල් තියෙන්නේ වෙන්න තුනේ. සනසීමට නිවීමට මිසක් ඔය ඇත්තෝ එල්ලන එක කරන්න නෙමෙයි. දැන් මෙහි කටිනේ මං හිතන්නේ. මෙහෙ තියෙනවනේ කටිනේට පොරේ 2045ටවත් බාර දීලා ඇත්තේ මේ නෝර. බැරි වෙලාවක් දැන් ලොකුහාරෝ කියන්න ඕන කාට හරි ලබන අවුරුද්ද තියෙන මිනිස්සයාට එන්න කියලා. කටිනේ යහට දෙන්න වෙන්න වෙන තැනකට දෙන්න වෙන්න කියලා. බරෝගේ මට්ටම පියසාරන උදාරේ. වෙඩි දින ආන්දරට. කටිනේ දෙන්න අපිට. ඔක දෙන්න තියෙන තම්බල කණ්ඩ ගියා. මොකද? වෙනදනේ මිනිස්සු මේ ශාසනයත් එක්ක කරන ගනුදෙනුව කරන්නේ හරි විදියට නෙමෙයි. මිනිස්සු හරි වැරදිද තැනකින් මේ ශාසනික සම්බන්ධතා නඩත්තු කරනවා. ඒකේ උඩින්ම තියෙන එක තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. පැහැදිලිද? ඔය කියනවනේ ද පන්සල් වලට හම්බෙනවනේ කියලා. ඔය බොහෝ පන්සල් වල දායකයෝ ඉන්නවා. ලවද්දාවක් නෑ ආපුවම මෙව්ව ගහන්නේ రీ කරනවා. ඒ කියන්නේ අර සාර ධර්ම කියලා જાතියක් නෑ. ඔය යන මෙහෙම යන්නේ මොකේද? ඔය දරවල් අරගෙන යනවා. හාමුදුරුවෝ ශාසනික ගනුදෙනුව කරනකොට එකටම පුරුදු වෙන්න. මොකක්ද? භික්ෂුන් වහන්සේලා අතේ දුරින් තියාගන්න. තේරුණාද මං කියන්නේ? මේක මේ හොඳ මේ ඉන්දියානු කියවන. ඔය මට කිව්වේ මම ඔය දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට දැන් පංජාබ් වල කොල්ලෙක් හිටියා. මම ඉතින් තරණයට ගියා. ඔය අන්තිත් ඉල්ලම ඉඳ ගන්න. එරණද? ඔයා පූජකෙක්. ඔයාලා වෙනම ඉන්න ඕනේ අපි වෙනම ඉන්න ඕනේ. ඔයාමට වාගේ අවශ්‍යතාවය කියන්නේ අපි යාළුවෝ වෙලා හරියන්නේ. පැහැදිලිද මං කියන්නේ? හාමුදුරුවෝ ගිහියෝ අතර ගැප් එකක් තියෙන්න ඕනේ. ඕන වැඩිපුරම තට්ටුව දාන්න ඈතින් ඉන්න මිනිස්සු ළඟින් ඉන්න මිනිස්සු. අත්තන්ටත් එහෙම වෙන්න මම හිතන්නේ. වැඩිපුරම අන්න මිනිස්සු ලං වෙනකොට ලං වෙලා ඉන්නකොට කවදා හරි මිනිස්සුන්ට ඔය ඉතින් කවුරුත් හොඳට ඉන්නකම් විතරයි. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. මිනිස්සු කියන උදවිය කාලයක් තිස්සේ කරපු හොඳ හරි ඉක්මනින් මතක් කරනවා එක වැරදි වචනයකට. ඒ නිසා ශාසනික සම්බන්ධතා නඩත්තු කරන්න හරි පරිස්සමට වෙන්න තුනේ. බුදුහාමුදුරුවෝ ඒකනේ පොඩි හාමුදුරුවෝයි සර්ප පැටියයි ගිනි පෙල්ලයි රජ පැටියයි නේ. ඒ වගේ වෙනසක් තියෙනවා. ලොකු කුඩා ભેදයක් නැහැ. ඒ නිසා මේ දේශනාවට මුලින් කියන ශාසනික සම්බන්ධතාවයේ නිසි ලෙස නඩත්තු කරන්න. ශාසනික සම්බන්ධතාවය කියන්නේ හාමුදුරුවන්ගේ වගතුක හොයන එක එහෙම නෙමෙයි හොඳේ. මේ නෝව ගාන කරගිලා ගිහිල්ලා ඇවිල්ලා කියනවා කිරිපිටි ගොඩ ගහනලු හරි. ඉතින් ඇවිල්ලා කියනවා මිනිස්සු මගේ කන් දෙකට හැලලා දෙනවා පොල් ගහ යටි. ඒකයි මේ කියන්නේ. කිරිපිටි ගොඩ ගහලා. මිනිස්සු කොයි වෙලේ හරි පුපුරනවා පන්සල් වලට හම්බෙන්නේ ඔය දැකලා. උත්තමයි රිසාවන්නේදී. කාටද හම්බෙන්නේ?
කාටද ලැබෙන්නේ? මේ එකක්වත් සෝමරතනහරන්ට අපේ ලොකු හාමුදුරුවන්ට හම්බෙනව නෙවෙයි. මේ ශාසනයට හම්බෙන දේවල් පින්නතුනි. මේවා මෙහෙම ඉදිරියෙන්නේ කවුරු වෙනුවෙන්ද? සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතය වෙනුවෙන්. හාමුදුරුවෝ අද ඉන්නවා උන්වහන්සේලා හෙට නැති වෙයි. හැබැයි කවුරු කවදා හරි ආපුවාම අනිත් අය නම් මේ වගේ වැඩයයි. මේ එකක්වත් ලොකු හාමුදුරුවන්ගේ පුද්ගලික බෝධක්ද? කොහොමද සේරම එක්ක හොයලා යන්න ඕන කිව්වොත් එහෙම. අය ඕවා නෑ මිනිස්සු කියලා කියන්නේ මන්දිනාත් දෙකම බෙල්ල වෙරිකන જાතිය. එනිසා සාසනික සම්බන්ධතාවය හාමුදුරුවන්ට හොඳකමට නෙමෙයි අපිට හොඳ විදිහට කරන්න. පන්සල් ඇසුරු කරන්න අපි නිමෙන්න. හාමුදුරුවෝ සතුටු කරන්න පන්සල් ඇසුරු කරන්න එපා. පාංශකූල පිරිමහ ගන්න පන්සල් ඇසුරු කරන්න එපා. ඔය එකේ බුදු පුජානමන කරගන්න පන්සල් ඇසුරු කරන්න එපා. පින්නතුනි පන්සල් එන්න නිමෙන්න. පන්සල් එන්න ධර්මය අවබෝධ කරගන්න. දැන් මේ සිල් ගන්නවා. ඒ වගේ පන්සල් එන එකේ ප්‍රතිඵලය පින්නතුනි ගෙදර නිමෙලා තියෙන්න ඕනේ. මම එකක් අහන්න මේ පැත්තෙන් නිමිනවද දන්නේ. මට ඉතින් කියලා වගේ විශ්වාසයි මම මෙව්වා කිව්වට ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය පළවෙනි බණේ. දැන් කවද්ද අන්තිමේට ගෙදර ගුණ හරපයක් කිව්වේ. නිකම් ඉන්න ගමන් කල්පනා කරන්න බෑ. එන්න කලින් කියන්නේ මේ අම්මලාට කවද්ද අන්තිමේට සෙනෙහබර ස්වාමියා කුණු හරපෙන් බැන්නේ. බයිනවද නැහැ. මේ වෙනකොට කීපාරක් ලේසි කියලා බැනුම් අහලා තියෙනවා. මොකද හුස් ගන්න බයින්නත් මේ පැත්ත. අතියට තඩි ගහලා යද්දි. වැඩිපුරම මේ අම්මලාට බැන්න නම් බැන්නේ කවුද? අපාරයන් මිනිස්සු බයිනවා. අල්ලපු ගාල මිනිස්සු බයිනවා. කවුද බයින්නේ? කසාද ස්වාමියා නෙමෙයි. සමහරට මේ පැතිලේ නැතුව ඇතියි එකයි ඔය. දැන් මේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. හිටගෙන ඉන්න ඉඳගෙන ඉන්න. තාත්තලා වුණා මට මේක ළමයින්ගෙන් මහන්න හිතෙනවා. අපේ මේ පැත්තේ ළමයි තාත්තෝ කියලා කතා කරනවද නැහැ? අම්මට තාත්තා නැද්ද? දැන් ළමයි තාත්තලා අම්මලා කල්පනා කරන්න ඕනේ මගේ දරුවා මට කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? අපූර්වට සමහර පැටව කියනවා. මේක ළමයි පෝන්න කරනවද නැහැ? වීඩියෝ ගේම් දැක්කද නේද? කොල්ලේ පොලිසියට ගෙනාවා. පෙන්නදුන රෑ පාන්දර 3-4 වෙනකම් කොල්ල මොකද කරන්නේ? ගේම් ගන්න. ඔය ලෝණු කපනවා යකරවක් කරනවා බලනවා. කවදා උදේ නැගිටිනවද? 10-11 වෙනකම් බුදිය ගන්නවා. තේමි ගෝපයක් හොදනවා. දැන් මේ බණහඬ වෙල්ලෙන තරුණ මහත්තුරු මේක කල්පනා කරන්න ඕනේ. බුදිය ගන්න හොට්ටෝරේවත් හොදන කොල්ල ගානනේ. බෙඩ්ෂීට් එක කාමරයක් අතු ගාගන්න මොන පෞරුෂයක්ද පින්නතුනි. මොන අභිමානයක්. තාත්තලා කල්පනා කරා මම මේ වෙනකොට කී ගමනක් බිරිඳට කුණු හරපෙන් බැලලා දෙනවා. එහෙම කල්පනා කරන ගමන් මේකත් හිතන්න. ළමනා කවුරු වෙලා උපදීද කියලා. මේ වෙනකොට කී පාරක් තඩි ගන්නවා කියන දන්නන ගහන එක. ගහලා තියනවා. නිකන් මම කල්පනා කරන්න ඕන. බනහනවා. මොකද මේ හැම එකක්ම කරන්න මේ ගෙවම මේ හැම තැනම මේ කාරණා කියනවා.
ලංකාවේ එන්න වැඩි වෙන්න පෞල් ප්‍රශ්න වෙන්නදුට. බිරිඳ ස්වාමියාට ගරු කරන්නේ නැහැ. ස්වාමියා බිරිඳට ගරු කරන්නේ. දරුවන්ට පේන්නේ මහා අපායක් ගෙදර පේන්නේ. අම්මා තාත්තගේ පැත්තට බයින තාත්තා අම්මගේ පැත්තට බයින. තාත්තලා කල්පනා කරන්න මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ කුඩාට කියලා දෙනවද කියලා. ලැජ්ජ නැතිකම. තාත්තා කෙනෙක් වුණා. අම්මා තාත්තා වුණාම දරුවෝ හදනකොට හොඳ වගකීමක් තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ යුතුයකම තමයි අපි දෙන්නගේ කටින් දරුවන්ට එක ගමනක්වත් තෝ කියලා කියවෙන්න හොඳ නැහැ. ගෙවල් වල කොච්චර කියනවද? ඔය කියන්නේ තොපි හින්දා තමයි මේ සේරම කියලා. අපුරුට කියනවනේ තොපිට කෙරුවා වැඩි කියලා. කියන්නේ කියන තොපිට සම වැඩි. මේ පැත්තට කියන්නේ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැත්තට දෙවන බොහෝ කියනවා. තාතෝ කියනවා හැර වෙන වචන නැද්ද ගෙවල් වල? කටවල් ලැබියොත් පින්නත් වචනේ හරි වැදගත්. මොකේද? මිනිස්සුන්ට නිවන් දකින්න. වචනේ හරි වැදගත්. ජීවිත නඩත්තු වෙන්න. මොකද වෛරය කියන එක, ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පවතින්නේ වචනත් එක්ක. මේක දුවන්නේ වචන උඩ. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරනවා හෙට ඉඳන් ගෙවල් වල කට පරිස්සම් කරගෙන ඉන්න. පොඩි යෝජනාවක් කරන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට ගෙවල් වල තෝ කියලා කියන්න එපා. පුළුවන්ද? හෙට ඉඳන් මම එහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා වෙනද? මේසොන්ට කේන්ති යන්නේ තෝ කියලා බයිනකොටද ඔයා කියලා බයිනකොට? ඔකෝන යන ගමන් බලන්න. කාටරි බයිනෝ තෝ කියලා. තුබලිය කේන්ති යන්නේ මොන වචන දෙකකටද කියලා. ඉතින් ඔය තෝ කියන එක නොකිය හිටියනම් මොකද වෙන්නේ? මොකක් කරුණොත් කියන්න තෝට ඕන දෙයක් හොරගනින් කියලා. කතගම තියෙන කටවල කට පරිස්සම් කරගන්න. එකට එක කියන එක නවත්තන්න. වෛරය ඇති වෙන්න මොනවාද? පින්නතුනි වාචාය සංවරසාදු. වචනේ සංවරකම් තියෙන්න ඕනේ. එනිසා හෙට ඉඳන් කිසි කෙනෙකුට කුමාරපෑවක් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට දෙස් දෙවල් තියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ ඔය සමහරව ඉන්නවනේ ජන්ම ගතියෙන් වෙනවන්න පින්නස අජීවිතයට කටකින් හොඳක් කියන්නේ නැහැ. කියන්නේ මොනවද? මිනිස්සුන්ගේ වැරදි. මිනිස්සු හරි කොහකයි හරියට අගවැදි මොකේද? අනෙකගේ හොඳ කියන්න. අනෙකගේ ගුණ කියන්න. දැන් මම සුමරතන පණ්ඩිතාරාවෙන් ආවා. දැන් මොකද පන්සල් වෙලා ඉන්නේ කියලා. පන්සලේ වුණේ ඒ කැපකිරීම වෙන්න තුනේ. මේ හොඳට ඉගෙන ගියාම තඩබ්බර භද්‍ර යවුවනේ නේ. පන්සලට වෙලා ඉන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන කැපකිරීම. අරසනද? රටට බයා ගන්න බැරුවද? ඕන තරම් පිටතුනේ. භික්ෂුන් වහන්සේලාට ලෝකයක් බලාගෙන ඉන්න. මට ඕන මැසේජ් 4ක් දාන්න වෙයි. රටවල් 4කින් ටිකට් 4ක් එනවා. නිකමට දාලා බලමු කොහෙන් දෙන්නේ කියලා ඉස්සෙල්ලා. මොකක්ද භික්ෂුන් වහන්සේලාගේ කැපකිරීම?
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය විතරයි වෙන්නදුනේ. භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන්නේ මොකක්ද? එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දැන් මිනිස්සු බණහන් දෙන්න කත්නෝරුවේ සිට ධම්මට ධර්මයට තියෙන කැමැත්තද? ධර්මයේ තියෙන ආශ්චර්යය. එනිසා මිනිස්සුන්ගේ සිත් සතන් පරිස්සම් කරන්න හාමුදුරුවෝ හරියට වීර්යවන්ත වෙන්න ඕනේ. අපි පිස්සු කෙලින්න ගත්තොත් එහෙම මිනිස්සු ධර්මයට යොමු කරවන්න පුළුවන්. නැත්තම් පැහැදිලිද දන්නේ මම මේ කියන්නේ. මිනිස්සු සීල සම්පන්න භාවයෙන් තියන්න ඕනේ පිටුතුනේ. මිනිස්සුන්ට ධර්මයට යොමු කරවන්න නම් පිදීමට සුදුස්සෙක් වෙලා ඉන්න ඕනේ. ඒවා සකස් කරන එක නඩත්තු ගන්න එක එච්චර පහසු වැඩ නෙවෙයි. නමුත් එන අපවාද ගරෝ මම දැක්ක කොහෙද අද පෝස්ට් එකක් තියෙනවා සිරිදම්ම හිමිට මරණ තර්ජන කියලා. දකින්නත් ඇති මම ඒක. හොයනවා හැමතැන. කොච්චර බයිනවද අපිට? මොකේද? කොච්චර අපවාද නගනවද? සියල්ල ඉවසගෙන දරාගෙන මොකටද මෙහම තැන් වල යන්නේ? වෛද්‍යවරු මට කියලා දෙන්නේ විනාඩි 45කට වඩා කතා කරන්න එපා. නවත්තන්න කියලා දෙන්න බණ කියන්නේ. මොකක් වෙනුවෙන්ද? මොනවා ලැබෙනවද? දෙයිද නැති හැමදාම බණනේ උතර සල්ලි හම්බෙන්නේ නැති කියලා. මිනිස්සු බලන්නේ ඕනේ. දැන් ඔය අවුගේ දවස්වල අපේ දායකයෙක් මට මේ වෙනකොට වාහන දෙක තුනක් මහඟුණා. ඔව දන්නවනම් පුපුරනවා. ඒ වගේ යනකොට එහෙම ආන් එක කරන්න. මෙමිනිස්සු දෙන්නේ වගේ යන්නේ. මිනිස්සු කටින් පව් පුරව ගන්නවා පෙන්නතුනේ. ශාසනික දේවල් බලලා කවදාවත් හූල්ලන්න එපා. මොකද මාර දේශනා කර හිටියේ ජීවිතේ පුරුදු වෙන්න අනේකගේ හොඳ ගියාට. පන්සලේ හොඳ නොකියවට කමක් නැහැ. ගෙදර හොඳ ගියත් අම්මලා තාත්තලා කියනවනේ හාමුදුරනේ කොල්ලා එපා කියන එකමයි කරන්නේ කියලා. අර මේ පැත්තේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවද නැහැ? මත්ද්‍රව්‍ය කියන්නේ මොනවා? කුඩු ගංජා ඒවට. ඔය විවිධ දේවල් තියෙන. පින්නතුනේ මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහොම කරුණාවෙන් දේශනා කරන්න. ගෙවල් වල නැත්තරම නැති වෙලා තියෙන ප්‍රශ්න ආරවල තියලා තියෙන මොනවා හින්දාද? මත්ද්‍රව්‍ය මේ පැතිවල පැල් බැඳගෙන තියෙනව නෙමෙයි. මේ කොල්ලොන්ගේ සාප්පුවල දැන් බැලුවත් කෑල්ලක් වහන්න තියෙනවා. මේ පුදුම විදියට මේ ඉස්කෝලේ 7 පටවුන්ගේ සාප්පුවල තඩ දුම්ගල් පළුනේ. පිටුදේ කලාවතිය හිතන්නවත් බැහැ අපිට. මරනවා වමන ගිහලා මේ පොඩියෝ මේක මාතවන්ත විනාශය. පොඩියෝන්ගේ සාප්පුවල පෙදි කාඩ් මම සත්පුරුෂ දරුවන්ට ගියා. මොකක් කරුණා කවුද? කවුරුත් නැහැ. ඔය තරුණකම බොහොම පුංචි කාලයයි තියෙන්නේ. ජීවිතේ වැරදෙච්ච හැම තරුණයෙකුටම වැරදුනේ අසුරින්දා. මිනිස්සුන්ට වැරදුනේ යාළුවෝ හින්දා. අපිට හරි ගියේ ඒත් යාළුවෝ හින්දා. මතක තියාගන්න. අපායට යන්නත් දිව්‍ය ලෝකයට යන්නත් මේ අසුර හරි වැදගත් වෙනතොනේ. අම්මා තාත්තා වගේ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. ඒ හින්දා හොරමානෝ බිනා වැඩ නවත්තලා දාන්න. ජීවිතේ අනේකගේ හිත රිදවන එක නවත්තන්න.
මිනිස්සු වෙලා ඉපදුනහම පුරුදු වෙන්න. ඔය අනිකම් පෙලන්න එපා. අනිකට අවමන් කරන්න එපා. අනිකට නින්දා කරන්න එපා. කොච්චර දේවල් වෙනවද මේ ගංගේවල් වල. පවුල් වල කාට හරි වැඩිපුර තියෙනවා නම් නැති මනුස්සයා පෙළනවා කරන්නේ. එහෙම නැති වුණාට කමක් නැහැ නේද? කතකම් තියාගන්න එපා. ඔගතු කියනවා කේලම් කියනවා පදාන ඒවා ගිනි දියන ඒවා. මේ වැතර නැති තියවනවා තියාගන්න එපා. විශ්වාසීරිසයි නැත්තටම නැති කරලා දාන්න. මැරෙන්න කලින් පිනතුනේ මේවා නැති කරලා මැරෙන්න කියලා කියන්නේ. ත්‍රිසං ලෝකේ අපි ඉපදුනහම කොහොමද හොරගන්නේ? දැන් අර දැක්කද? අර හිපෙලදා පොඩි එකක් බෙල්ල කපලා මරලා තිබ්බේ. කවුද බෙල්ල කපලා තිබ්බේ? දැක්කද නේද මැදවච්චි පුතා අම්මට කොටලා පොරේ. පුතා ගොළුයි. අම්මා හැමදාම කොල්ලා වඩාගෙන යන්නේ නාවණ්ඩ ලිඳ ගාවට. බොණ්ඩ යන්න දුන්නේ නැහැ කියලා කෙටුවා අම්මට පොරේ. අරුව කොටලා. මොනවද උඩට එන්නේ? ඔය කියනවා නේද තෝ කනවා කියලා. කියන්නේ නැද්ද ගෙවල් වල? මිනිස්සු පොඩි කොල්ලෝ කියන කපනවා. මේ මොන හරි ජරාවක් කියලා බා පොඩි මොකද කියන්නේ? අවුරුදු 16 පැටව. තෝ කපනවා බයි කන්දකට හැච්චම මේ කියන්නේ. ගැවුත් එහෙම දෙකට කරනවා පාම්බාගයක්වත් කා ගන්න පණ නැහැ. අල්ලලා ඇඹරියක ඉඳපැත්තේ. පොඩි කොල්ලෝ සාක්කු වල බීඩි තියෙන්නේ. කටවල් වල මොනවද තියෙන්නේ? වෛරය, ක්‍රෝධය, පුදුම තරහක් තියෙන වෙන්නතුනේ. පුදුම කේන්තියක් දෙන්නේ. එයින්ද හොඳට කල්පනා කරගන්න. වාහට ගියාට කියවන්නේම නැහැ. තමන්ගේ ලෙයින් මසින් ජාතක කරමු දරුවගේ බෙල්ල කපලා මරන්න. දැක්කද කපලා තිබ්බ බෙහෙය? වෙනතුනේ කැපෙනෙව්ව නෙමෙයි. කී පාරක් කොටන්න ඇද්ද බෙල්ලට? මොන වෛරයක් තියෙන්නද? සමහරු කියනවානේ තොපි මරාගෙන මැරෙනවා කියලා. ඔය පේනවානේ අන්තිම වෙන විදිය. අලුත උපන් දරුවා ලේ හත්ත පිටින් ටොයිලට් පෝච්චි වල වෙල් ගානේ නියරවල් ගාන චක් කලාවල් වලට විසික් කළා හම්බෙලා තියෙනවා. මොනවාද මේ පිළිම? පින්නතුනේ අපි අර වෛර පිරිමාන කතන්දර බෞද්ධ සාහිත්‍යය අහලා තිබ්බට දැස්පනා පිට මේ වෙන්න ඕන තරම් වෙනවා. එනිසා මතක තියාගන්න. ඔය මරන්න කලින් වෛරය නවත්තන්න. අවසානයේව විඳවන්න උනහම සමහරු කියනවා නේද අම්මලා දිහා බලලා. සමහර දෙමව්පියෝ කියනවා දරුවන්ට සොබිනම් සංසාරේ හතුරුද කොහෙද කියලා කියන්නේ. එයි කොල්ලා කුඩු ගන්නවා. ගෑනු ළමයි බැඳලා ගිහිල්ලා. කවුද දුක් විඳින්නේ? අම්මයි තාත්තයි. දැක්කද නිට්ටොබ්බේ? තාත්තා ඔළුව පෙන්නලා කියන ඔළුවේ ගැට ගැටලු ඇයි? පුතා තාත්තයි ඔළුවෙන් අල්ලන්න ඔළුව බිම යනවා. එකම කොල්ලා බවුනේ. කුඩු ගන්නවා. එනිසා මේ වගේනේ උන්ගේ විගුණනේ උන්ගේ තාරක බීජ වලටත් එක්ක යනවා. ඇයි? මොකක්ද අපේ නැති වෙන්නේ? අපේ සංස්කෘතිය ඉවරයි. ජීවිතය ඉවරයි. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න ඉන්න තරුණයෝ ඉවරයි. මේවා කතා කරනකොට තරුණයෝ තේරුම් ගන්නවා. එතකොට අපිට තරජන වැඩි. එතකොට ගර්ජන වැඩි. එතකොට මඩ ගන්නවා. ප්‍රතිරූප විනාශ කරනවා. ඒ වුණාට කමක් නැහැ.
මේ තරුණ මාතෘන්ට ලොකු කුඩා සෑම සියලු දෙනාටම කොල්ලොනන්ත ඕන එකක් මේ කසාද මැද ළමයි ඉන්න තාත්තලා කණ්ඩ බිත්තරයක් ගෙදරට ගේන්න මස් කිලෝ එකක්වත් ගේන්න මේ කාගේ හරි පස්සේ ගිහිල්ලා මොකක් හරි එකක් කරලා මොනවාද පින්නතුනේ ජීවිතවල ඇති තේරුම කටට රහට ගෑනු දරුවොත් එක්ක බත් ටිකක් කන්න වෙලාවක් නැහැ ටයිල් කැටයක් අල්ල ගන්න බිත්තියක් අපරාරු කරගන්න අදහසක් නැහැ ටොයිලට් එක දොරට තහඩු දෙක රීප්යක් ගහලා තියෙන බලනකොට කිසි වමනාවක් නැහැ තාත්තලා සමහරුන්ට ගාණක් නැහැ ළමයි ලොකු වෙනවා අවුරුද්ද අන්තිමට කියන ඉස්කෝල බඩු කට්ටලේ ගන්න 30000ක් විතර යනවලු අඩිය සිගරට් කන්ද සල්ලි එක්ක උගරුණා මොකද මිනිස්සු ජීවිත නිකන් නිස්කාරණේ නාස්ති කරගන්නවා එනිසා සත්පුරුෂ පින්නතුනි කවදාත් ඒ වගේ බාල වැඩවලට මැදිහත් වෙන්න එපා මම බොහොම කරුණාවෙන් බොහොම උවමනාවෙන් දේශනා කරන්නේ තරුණ මහත්තුරු තව පාරක් මේක හිතන්න ඕනේ මේ දරුවෝ තව පාරක් මේක හිතන්න ඕනේ මොකද සංසාරේ කවදානම් අපි මිනිස්සු ලබපදින්නද සංසාරේ කවදායි බණ ටිකක් අහන්නද පින්නතුනි තිරිසන් ලෝකෙක එහෙම ඉපදුනොත් කවදා මේකෙන් ගොඩ එන්නද සමහර විට අකුසල් ඉස්මතු වෙන්න පුළුවන් කුසල් ඉස්මතු කරගන්න ඕන උමනාවට තමයි පින්නතුනි ඔය අතෝ දන්නවත් ඇතියා මම නිතර කියන්නේ බුද්ධ වත කරන්න කියලා හොඳට බුද්ධ වත කරන්න කිරිතුවා ගායන බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තරුණ මහත්තුරු දරුවෝ උදේ නැගිටලා පෑන් වීදුරුව තියන්න බුදුහාමුදුරුවන්ට කවදාම වරදින්නේ නැහැ පිළිතුරේ අපේ තාත්තලා උදේට ගෙදර බුදු පූජාවක් තියන්න උයන් නැතුව අපේ හිතමු කර මේ පැත්තට පාන්ඩෝර යනවද නැහැ උදේට ඉහින් කණේ යනවනේ පිළිතුරේ බඩිස් කෙලියක් හරි කමක් නැහැ බුදු පූජාතියට මම මේ කන්නතු තියන්න කියනවා නෙමෙයි හොඳේ තියන්නේ මොකක්ද වතුර වීදුරුවා තියලා මදින්න ඔබෙන්නතුනි ආය පුදුම සහනයක් හිතට මම තාත්තලාට කොල්ලොන්ට කියන්නේ තරුණ මහත්තුරුන්ට දෙනගිටලා පැන් ටික තියලා අත් දෙක දෝතට අරගෙන නලලට ගත්තා අපේ බුදුහාමුදුරුවෝ උත්තමයන් වහන්සේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පිරුවේ කවුරු වෙනුවෙන්ද? ඒ සත්‍යනුතුනේ තථාගතයන් වහන්සේගේ සේවනේ මෙහෙම බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන සංසාරේ කවදා බණහන්නද වෙනුතුනේ ආයේ මම සතුටුන්ට කරන්න පුළුවන් මම මේ බත්තියෙන් තන්නම කොස් කියලා පන්සල් වලට මතාරින්න කියනව නෙමෙයි හොඳේ. නැත්තම්ගේ ආධ්‍යාත්මය හැදෙන්න ඕනේ. නැත්තම්ගේ කියන්නේ විනයෝච සුසික්ඛිතෝනේ මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. හොඳ විනයක්. දහම්පාසල් දවසට පල්ලෙහා ටොයිලට් වලට යන්න පුළුවන්ද? ඉස්කෝලේ ටොයිලට් එකකට යන්න පුළුවන්. මොකද දරුවන්ට දෙමව්පියන්ට හොඳ විනයක් තියෙන්න ඕනේ. තොරණෙන් ඇතුල් වෙනකොට මෙතන මොකද්ද මතක් වෙන්න ඕන? බණ කියන්න වෙලාවක් නැහැ පැයක් ඉවර වෙලා තියෙන්නේ. ඇතුල් වෙනකොට මතක් වෙන්න ඕන පළවෙනි වැලි කැටේ පෑගෙනකොට. වෙනතුනේ මේ තෙරුවන් වැඩ ඉන්න භූමියට යන්නේ. අද මම හිතන්නේ සේරම වෙලිය ඇත්තේ ගලවලා ඇවිල්ලා. මේ හොරා කරනවද නැහැ සරප්පු?
දැන් බොහෝ පැදුරු උස්සනවා ඒක. ලොක් කරලා ඇවිල්ලා දැක්කා. පූසෙක්. මල්ලා මල්ලා. ඒක මේ පූසෙක් පින්නතුනේ. කොහෙන් ආවත් දන්ද? කෙසේ හෝ වේවා ඒ පූසෙක් ගියේ. හොඳට කල්පනා කරන්න. ඔය යනකොට එහෙම අනුන්ගේ සෙරෙප්පු දාගෙන යන්නේ. මොකද පන්සලට ආපුවාම මිනිස්සුන්ගේ අවංකකම තියෙන්න ඕනේ. පන්සලට ආපුවාම මිනිස්සුන්ගේ ඒ නිමිච්චකම තියෙන්න ඕනේ. පන්සලට ඇවිල්ලා ආපහු යනකොට සෙරෙප්පු දෙක නැත්තම් මිනිස්සුන්ට මොකද වෙන්නේ? අර පන්සල් ආපු එකෙන් වැඩක් තියෙනවා. එනිසා පින්නතුනේ සිතුවිල්ලකින්වත් අකුසල් කරන්න එපා. සිතුවිල්ලකින්වත් අනෙකට රිද්දන්න එපා. මගේ හදවතින් මම ප්‍රාර්ථනා කරනවා. බණහන් ආපුවමලාට තාත්තලාට හොඳ විනයක් හදාගන්න. හොඳ දරුවෙක් හදන්න ටොපි කොලයක්වත් පාරේ දාන්න නැති. මම දැකලා තියෙනවා සමහර අම්මලා ත්‍රිවිල් වල යනකොට ඉස්සරහ පැත්ත බලන දැක්කේ නෑ වාගේ සේරම අතාරින්න පාරට. මේ පැත්තේ ඉන්නවද එහෙන් පාරට කුණු දාන්නද වෙන්නේ නැතිද මං හිතන්නේ. දැන් නිකත් කොහොම හිතලා ඉවරයක් කරමු. මම අහන්න ගම මොකද්ද හිතන්න ඕනේ? මම පාරට කුණු දානවද නැද්ද? පිටුපස්සේ අතු ගාලා දාන්න එපා සේරම. හොඳ හැදිච්ච ගම හොඳ විනය මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඒවත් එක්ක තමයි මිනිස්සුන්ගේ සාර ධර්ම කියන්නේ නැති වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා කාලයෙන් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය නිකම් නිස්කාරණේ නාස්තික ගන්නතු පවුල පන්සල් වගේ තියාගෙන හොඳට හිට. පොයට පන්සලට එන්න. බොමලෝ චෛත්‍ය මලුව අමදින්න. බුද්ධ මන්දිරය අමදින්න. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කද වෙන්න නැත්ති මේ සරණං නඤ්ඤං. බුද්ධෝ මේ සරණං වරන් අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නැත්ති මේ සරණං නඤ්ඤං. ධම්මෝ මේ සරණං වරන් අපිට අපේ ධර්ම රත්නේ තොර සරණක් නැහැ. ධර්මයේ විශ්වාස කරන්න. පුද්ගල විශ්වාස කරන්න යන්න එපා. ධර්මය නඩත්තු කරන්න. පුද්ගලය නඩත්තු කරන්න යන්න එපා. මොකද හැම එකකම ආස්වාදය විඳින්න ඕන ආදීනව දැකලා. හැම එකකම ආස්වාදය විඳින්න ආදීනව දැක්කට පස්සේ එහෙම නැත්තම් පව් වෙලා මිනිස්සුන්ට පසුතැවිලි වෙන්න. මේ ලෝකේ හැම එකක්ම නැති වෙනවා කියන හැඟීමෙන් ඉන්න. මේ ලෝකේ හැම එකක්ම ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා කියන හැඟීමෙන් ඉන්න. මොකද මොන මට්ටමේ මේ පැතිවලක් ඉන්නවද උදේට දැක්කත් මොනක් බලලා hina වෙන්නද මිනිස්සු. බුම්මගනේ පින්නතුනේ කවුරු හරි දැක්කහම නිරන්තරයෙන් ක්‍රෝධය වපුරන්න නැතුව මනුෂ්‍යත්වය වපුරන්න. අපේ සල්ලි, අපේ රස්සාව, අපේ ගණන්කාර මේ පැතිවල ඡන්දින්නවද නැහැ? ඔය අනේ පින්නතුනේ මම ඔය සමහර මිනිස්සු ගංගේවන් වල ඉන්නවා අනේකට සද්ද දාගෙන ඉන්නේ. හරි ගමේ විදිහට කියන අලි ඔළුවෙන් ඉන්නේ. එහෙම අලි ඔළුවෙන් ඉන්න කොල්ලෙක් මට හම්බුණා පේරාදෙනේ. අවුරුදු 26කට තවම ඉන්නේ. හොඳට ඇඳලා පැනදලා අලි ඔළුවෙන් ඉතින් ඔය එමෙ සිල් ගන්න නැහැ කුඩු විකුණනවා මේ පැතිවල යම නැතුවද? ඒගොල්ලෝ තමයි කරන්නේ. ඔය බස්සනේ රුපියල් 100 200 ගන්නවා. කොල්ලා අවුරුදු 45 50 මාමලා දෙන්නෙකුට
බැනගෙන යනවා. මම හිතන්නේ ගහන්නද කොහෙද ගියේ? වෙනද එකපාරම කොල්ල කට අල්ලගත්තා. මගේ දැස් ඉදිරි පිට වෙච්ච දෙයක්. හොඳට මතක තියාගන්න. කට අල්ලගත්තා. කොල්ලට අංශුමා ගියා. අවුරුදු 20ක් කරේ 20ක් කරේ. අංශුමා ගියා කට ඇදවිගෙන ඒක කොල්ල කට අල්ලගත්තා. වැටෙන්න අර මිනිස්සු දෙන්න පැනලා තමයි අල්ලගත්තේ. පාක්කේ බිල් එකේ දාලා හොස්පිටල් එක කන්නිලා ඉන්ජෙක්ෂන් දෙනවා හිත. කවුද හිතේ? කවුද හිතන්? ලෝකේ කවදාවත් හිතන දේවල් වෙන්නේ නැහැ. මේක වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බෑ. අද මට කොරියාවේ තරුණයෙක් කියනවා කොරියාවේ මැෂින් එක ගහලා චින්තිතම් භවති චින්තිතම් විනාශති කියලා. ආම්දුරනේ මේක සනාතන ධර්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු. ඔනඩෝගේ තථාගතයන් වහන්සේ දේශනා කරපු. අපි දැකලා තියෙන ඕන තරම් මේ සොයිර පරිමහන්න වෛරය ප්‍රචාරය කරන්න අනේකට මඩ ගහන්න. කටයුතු කරනකොට නිකමටවත් හිතලා නැත්නම් අපි ජීවිතය අසරණ වෙන්න තනක් තියෙනවා වෙන්නතුනේ. ජරාව ව්‍යාධිය අපි ලෙඩ වෙනවා කවුරුත්. අපි කාටත් රෝහලේ ඉන්න වෙනවා. අපි කාටත් බඩගින්න දැනෙනවා. අපි කාටත් කවදා හරි කණ්ඩ බැරි වෙන දවසක් එනවා. තිබහයි බඩගින්න ඉන්න වෙන දවසක් තියෙනවා පින්නතුනේ. කවුරුවත් නැති දවසක් අපිට එනවා. එදාට අපේ හිතට දැනෙන්න ඕනේ මම කිසි කෙනෙකුට වරද්දක් කරලා නැහැ. අර බුදුහාමුදුරුවෝ උගන්වන උත්තාමත්ති ධනම්මත්තිනේ ඉතිබාලෝ යඤ්ඤති. සමහර මිනිස්සු ඉන්නවා මම මේ තරුණ මහත්තුරුන්ටත් කියන එක එක්කෙනාගේ කීමට වැඩ කරන්න. මේ ගොඩක් කොල්ලෝ අතකොළු වෙලා තියෙන්නේ. ඔය කවුරු හරි ළඟ තමයි එක එක්කෙනාගේ ත්‍රිවිල් ලවන්නේ. ජීවිතේ කුලී වැඩ කරලා හරි කමක් නැහැ ස්වාධීනව ගොඩ නැගෙන්න. මුළු දවසම වැඩ කරනවානේ 4ට විතර කොයි මොන හරි ජරාවක් ගන්න. වනාතන්න. වනාතන්න පුළුවන් පින්නතුනේ. එතකොට කියන්නේ හඳුනන ඉන්න බෑ සික්කෙක් කියලා. මොන බොරුද පින්නතුනේ. බන්ධනාගාරේ ගිහම මොකද කරන්නේ? එම්බ සික්කෙක් කියපුවම වෙලා අතපොත ගන්නවද? අමාරු යන්න කියලා. ඉතින් තඩි ගන්නවා. මානසික ලෙඩ නවත්තන්න පුළුවන්. එයා බැංගම් ඇතුළට යන්න නිකම්ම නවතිනවා. ඔය අකුසල් වලට ඉස්මතු වෙන්න දෙන්න එපා. ඒ අසුර තවත් ලං කරගන්න එපා. ජීවිතේ විනාශ කරගන්න එපා බින්නු. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය හරි හොඳට ලස්සනට ඉන්න. පිළිතුරු নানা ප්‍රකාර තරජන තියෙනකොට මෙහෙම කියන්නේ. নানা ප්‍රකාර තරජන තියෙනකොට මෙහෙම දේශනා කරන්නේ. දවසට මැසේජ් 200ක් එනවා හාමුදුරුවනේ පරිස්සමෙන් කියලා. නමුත් හැම එකක්ම සුණාපරන්ත තෙරුන් වහන්සේ. සුණාපරන්තයට යනකොට බුදුහාමුදුරුවෝ කොච්චර අහන්නවද? ගහයි මරයි මේ හැම එකකම අවසානයේ පිළිතුරු බණ කියලානේ තියෙන්නේ. හොඳ නරක පෙන්නලා දීලානේ තියෙන්නේ. කල යුක්ත නොකල යුක්ත කියලානේ තියෙන්නේ. ඒ නිසා පිළිතුරු හම්බෙච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අත්තාහි අත්තනෝනත්ති. අපිට දරුවෝ දෙමව්පියෝ යාළුවෝ මිත්‍රයෝ කවුරු කොහොම හිටියත් නැත. ගොඩක් තරුණයෝ කියනවා අපිට කවුරුත් නැහැ කියලා. ඒක නෙමෙයි අපූර්වට කියන බැරලා යන ටිකට්. මේ ටිකත් ඉඳලා ඔහොම මැරලා කියපු දෙන්නෝ. මැරණ එක එච්චර ලේසි නෑ වෙන්නතුනේ.
ඕක එච්චර සරල නෑ. පින්නතුනේ නහයට කටට බට ගහලා කණ්ඩ බොණ්ඩ බැරුව වැසිකිලි කැසිකිලි යාගන්න බැරුව පින්නතුනේ වැසිකිලි කැසිකිලි යන්න උවමනාව තියෙනවා නමුත් යාගන්න විදිහක් නෑ. යන්න උවමනාව තියෙනවා යන්නේ නෑ. මම කියන්නේ ජරාවේ ස්වභාවය. ඔක අපිට වෙන්න සල්ලි තිබ්බා කියලා ඔක අඩු වැඩි වෙන්නේ. ඕන කෙනෙකුට විවිධ රෝග හැදෙන්න පුළුවන්. මේ කරජක මාංශක ශරීරය කියලා කියන්නේ මොකෙද? මේ ලෙඩ ගොඩක් පණුකුල 80කට ශරීරය නව 90ක් රෝග නව 90ක් ව්‍යාධි මොනවාද මේක නැත්තේ? දැන් කැන්සර් හොස්පිටල් එක ළඟදී මිනිස්සු මෙදින දුක පිළිතුරේ බත් ටික කටින් කාලන්න බෑ. මිරිකලා අඹරලා බටේකින් ආයෙත් දාන්නේ. සල්ලි මොකටද? මම ජීවිතේ රිනාසුබේ කියනවනේ මේ ජරාව ව්‍යාධිය. එහෙම ඉඳලා මැරිලා ගියාට පස්සේ තව අවුරුදු 100කින් 150කින් මේ වගේ කවුරු ඉඳීද මේ තැන්වල මොනවාද එහෙනම් මිනිසත් භවයේ නාස්ති කරගන්න නැතුව සත්පුරුෂෝ විදියට ඉන්න කවදා හරි හොඳ ආඳුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන විදියට ඉන්න. බුද්ධාගම හොඳට කරන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පෑන් ටික දියා දාන ටික පූජා කරන්න. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝ එකට බුදුන්වනේ මේ පැසල බොනවද නැහැ. ඔය ඔක්ටෝබර් වෙන්නේ වාගේවල මම තාත්තලාට කියන්නේ තාත්තලා වගේ ඉන්න. සත්තු වගේ ඇසිරෙන්න එපා. අම්මලා විදිහට ඉන්න. අම්මලා විදිහට ඉන්න. තාත්තලා විදිහට ඉන්න. ඇවිස්සෙන්ද පිට්ටෙන්ද හැම වෙලේම කෑකෝ ගහන්න කුණු හරප කියන්නේ. බය ප්‍රීතියත් එක්ක ගෙවල් වල ඉන්න එපා. දරුවන්ට කට පුරා කට ඇරලා කියන්න ඕන මගේ තාත්තා මගේ අම්මා. දෙමව්පියෝ කියන්න ඕන මගේ දුව මගේ පුතා. ඉන්න තරණතත් කණ්ඩ තරණතත් කමන්නේ පින්නත් බුදුරු දේශනා කරේ සන්තුට්ටි පරමන්තන. කවුද දේශනා කරේ? බුදු සතුට තමයි පරම ධනය. සතුට පරම ධනය කොටගෙන ජීවත් වෙන්න මේ පින්නතුන්ට දලදා ආම්ද්‍රෝගේ පිහිට ආශිර්වාදය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පියතුම් පින්කම් සංවිධානය කරන අපේ මේ පන්සල පින්නතුනේ පුදුම විදිහට හැදෙනවනේ. අස්වහක් නම් නදින්න එපා ලොකු ආම්ද්‍රෝන්ට. මම හිතන්නේ විහාරෙත් හදනවද කොහෙද නේ? මේ පෙන්නද මේ වැඩ ඉවරයි වගේ දැන්. ඉස්සර අපි ආපහු බුදියන්ට දනක් තිබ්බේ නැහැ බිම නිදාගත්තේ. ඔව් ලැජ්ජාවට කියනෝනේ. දැන් ඕන තරම් ආම්දුරුන්ට ඇවිල්ලා ඉන්න ලොකු හරොන්ට හදපෙන්නද හදන්නේ? කාට? පොදුවේ මහා සංඝයාගේ පරිභෝජනයට. එනිසා පින්නතුනේ මේ විහාර කර්මාන්ත දැඩි විය යුතුයි. ලොකු හරොන්ට හරියම වාහනයක්වත් නැහැ මං හිතන්නේ අර පරණ වැගන්නාර එකමනේ තාම තියෙන්නේ. මොකද ඒ ඔළුවේ තියෙන්නේ හැම වෙලේම මොකක්ද? පන්සලයි දායකයෝ. රස්සාවවත් යනවද මන්දාරියට? ඒ පුදුම විදිහට උන්වහන්සේලා දායකයන්ගේ ආගමික කටයුතු වලට පින්නතුනේ ආගමික කටයුතු කරනකොට ඕන තරම් වරදින්න පුළුවන්. ඔය පින්නතුනේ මම බැනුම් අහන තරම් මිනිස්සුන්ගේ බණට ආරාධනා කරන්න එනකොට හිතනවා පින්නතුනේ වඩාගෙන දුවයිද කියලා. එච්චර ආදරයක්. බැරි වෙලාවක් ඔය මාස 4කට විතර කලින් මම බණක් කැන්සල් කරනවා. ජණ්ඩා පාසුම. පහුගිය දවස්වල කියනවා දැන් කතා කරලා සම්ස්තරලා කියලා දෙන්න සතිය 3කට වඩා යන්න එපා. එකක් විනාඩි 45කට වඩා කියන්න එපා කියලා මාස 6ක් විතර යනවා.
ඇයි මම දවසට 4 ගානේ බණ කියාගෙන ආවනේ. එහෙම කියනකොට කියනවා මේ ඒකනේ දැන් සේරම හරි. මිනිස්සු කවදාවත් හාමුදුරුවෝ ගැන හිතන්නේ. හරි ආත්මාර්ථකාමී. මිනිස්සු try කරන්නේ බණ කියවන්න නෙවෙයි තියෙන්නේ. හාමුදුරුවෝ කියනවා කලස් පෙන්නන්න හදන. මම ආවලා ගෙන්නවා කියලා. මිනිහා පැත්ත පලාතක් ඉඳගෙන බණ අහන්නේ. මිනිස්සු හිතන්නේ බල් දාලා 10කට කන්න ලෑස්ති කරලා ඕක කරපුවාම හරි කියලා. එහෙම පින්කම් කරන්න බලන්න. ඒවා භෞතිකයි ඒවා නාමිකයි. දැන් අපි හිතමු අත්තිඩිය තව තැනක බණක් තියෙනවා කියලා. එතෙන්ට ගිහිල්ලා එතෙන්ට කියනවා අතෙන්ට ආවල් දවස් එනවා. ඒ හින්දා එතෙන්ට නෑ එතෙන්ට බෑ මෙතනත් බණක් කියන්න ඕන. ඒ මොනවාද මිනිස්සුන්ගේ? මිනිස්සුන්ගේ බොහොම බාල අදහස්. ධර්මයේ හැසිරෙන්න උමනාවක් නෙවෙයි. එනිසා සත්පුරුෂ වෙනදෙන් මම පොඩි ඉල්ලීමක් කරන්නේ. ඒ පන්සල් හොඳට රැකගන්න. හාමුදුරුවරුන්ට ඊර්ෂ්‍යා කරන පිරිස් ඕන තරම් ඇති. මේ අපේ ලොකු හාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවෝ හදාගෙන ඒ දවස්වල අපි එනකොට ලොකු හාමුදුරුවෝ දන්නෙත් නෑ අහන්නේවත් නෑ. උන්වහන්සේලා නිරායාසයෙන්ම මේවා සාංගික කරලා දෙන්න වෙනතොනේ. සාංගිකයි. නිසා තව ගොඩනගන්න විහාර මන්දිර බුද්ධ මන්දිර හදන්න. ඒ වගේම මිනිස්සුන්ගේ යහපත් ගති පැවතුම් ඔය බණ කියන ඒ වගේ ටික ටික හරි අරගෙන හරි ගස ගන්න. හම්තුරුම් ගඩුපාඩු හොයන්න යන්න එපා. වැරදි කියන්න. සමහරව රස්සාව විදිහට මේක කරනවා. අපි කියනවනේ පවුල් පන්සල් වගේ කරන්න කියලා. පවුල පන්සල වගේ තියාගන්න නැතුව සමහර වෙනවා පන්සල පවුල වගේ තියාගන්න. එහෙම පන්සල් බෝදල් කරගන්න එපා. මෙහෙම නැතුවද? නමුත් බොහෝ තැන්වල එහෙමයි. සමහර එන්නම විටක්වත් නැද්ද කියලා අහගන්නේ. ගොඩ වෙන්න. එහෙනම් බෙන්නතුනේ ශාසනික කාර්ය මනමින් සිද්ධ කරගන්න භික්ෂුව රකින්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා පතක්. එතෙන් කිසි කෙනෙක් අනුන්ගේ දේවල් නම් හොයන්න එපා. වම කත පුරුදු හොඳේ. පුළුවන් තරම් බලන්න අනේකගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ වැරද්ද දකින්න. මිනිස්සු විවේචනය කරන්නේ තමන් කරන වැරද්දද අනුන් කරන වැරද්දද? ඇත්තටම මිනිස්සුන්ට කේන්ති යන්නේ අපි කරන වැරදි වලටද අනුන් කරන වැරදි වලටද? මොකටද අනුන් කරන වැරදි වලට අපි කේන්ති ගන්න? ඒ නිසා දවසින් දවස ජීවිතේ කරන වැරදි මොනවා හරි ඇති. කායික හෝ වේවා වාචසික හෝ වේවා මානසික හෝ වේවා මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒවා අයින් කරන්න. තමන්ගේ අරමුණු බොහොම සත්පුරුෂ කරගන්න. බාලය ඇසුරු කරන්න එපා සත්පුරුෂ ඇසුරු කරන්න. අවසාන වශයෙන් අපි ජරාවෙන් ව්‍යාධියෙන් පස්සේ මැරෙන මිනිස්සු කියලා මතකේ තියාගන්න. ලැබපු මිනිසත් භවය පවු නොකර පින් සිද්ධ කරගන්න ශක්තිය ලැබේවා සාදු. භාර්යාව සාදු දරුවන් විසින් අවුරුදු 1කමාරකට කලින් මිය ගිය. ඒක මේ හොඳ නායකහරු මට මේ පින්කම කියලා සති 3ක්වත් නැහැ හොඳේ. බොහොම පුංචි කාලයක්. දැන් එතකොට ඒ අපිට දින දෙන්නේ නැද්ද කියලා ළඟ. මේ ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් මම මේ වැඩි සුමන්රතන හාමුදුරුවෝ වෙනුවෙන් වැඩි අත්තිඩියේ පියරතනාරාමයේ කියන්නේ පිම්බිම. මෙහි දායකයන්ගේ දානේ ඕන තරම් වළඳලා තියෙනවා. ඒ හින්දා අපේ ජීවිත ගොඩ නැගුණු එකේ කොටසක් තියෙනවා කොහාටද? පියරතනාරාමේ දායකේ. පැහැදිලිද මං කියන්නේ? ඔහයි කියන්නේ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං මහා සංඝයාට දෙන එක.
ඒක හරි අනුත්තර වෙන්නේ පුණ්‍යක් ශේස්ත්‍රයක් වෙන්නේ එදා තිඩිය දායකව අපිට දාන්නේ දුන්නේ නැත්නම් අද මෙහෙම බණ කියන්න පුළුවන් එදා නඩත්තු කරේ නැත්නම් පෝෂණය කරේ නැත්නම් මෙහෙම බණ කියන්න පුළුවන් පැහැදිලිද අපි කවදා හරි කරන දෙයක යහපත කවදා හරි මුදුන්පත් වෙන්න හැටි ඒ නිසා මේ බොහොම හොඳ කටයුත්තක් මේ සිද්ධ කරන්නේ පන්සල් තුළ එමියගේ එල්වී පුණ්‍යදාස මහතාට පින් අනුමෝදන් කරන්න හරි අපූර්ව පින්කම මේ අපි බණ කියන වචනයක් ගානේ දන් දීපු දායකයන්ට පින් සිද්ධ වෙන්නේ යම්සේද අද මේ අහපු බණ පදයක් ගානේ කාටද පින් අයිති වෙන්නේ මෙල්වී ඒවි පුණ්‍යදාස පියතුමාට ඇයි මේ පින්කම කරන්න එතුමා වෙනුවෙන් එතුමට පින් අයිති වේවා උතුම් නිවනින් සැනසේවා සාදු කියලා බතට